අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ බොන්සයි හෝම් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ලොකු බොන්සයි ගහක් කොහොමද බොන්සයි කරන්න කියලා. ඔයත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all press කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔන්න එහෙනම් අද අපි බොන්සයි කරන්න හදන්නේ මේ ශාකය. ඔයාලට පේනවා මේක කොයිතරම් විශාලද කියලා. ඒ වගේම මේ ශාකය මම පළතමානකින් හදත්ත ශාකයක් මේක. අපිට පුළුවන් මේක කොහොමද බොන්සයි කරගන්න විදිය පියවරෙන් පියවර අපි ඉස්සරහට කතා කරගෙන යමු. මුලින්ම ඔයාලට මම දෙයක් පෙන්වන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක නුග කුලේ ශාකයක් වෙනවා. නුග කුලේ ශාකයක අනිවාර්යයෙන්ම පණුව, ඒ කියන්නේ ශාකයේ පත්‍ර කාදමන පණුව ඉන්නවා. මම ඔයාලට එහෙනම් පණුව ඉන්න තැනක් පෙන්නන්නම්. ඔයාලට පේනවා මේ මෙතන පණුව ඉන්නවා. මේ පණුව තමයි, ඒ කියන්නේ මේ දලඹු විශේෂය තමයි මේ අපේ ශාකයේ කොළ කාදමන්නේ. එහෙම වුණාම බොන්සයි ශාකයක අපිට කොළ කප්පාදු කරගන්න අපහසු වෙනවා. අපි ඉස්සරෝම මේකේ කොළ සියල්ල ඉවත් කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ මේ හැඩය නිමාව කරගන්න. අපි දැන් කොළ ඉවත් කරගමු. ඔන්න අපි ශාකයේ කොළ සියල්ලම ඉවත් කරගත්තා. ඔයාලට පේනවා දැන් ඒ කොළ 1 2 3ක් තියෙනවා. මේවා කොළ කිහිපයක් තියාගන්න ඕනේ. මොකද ශාකයේ ශ්වසනය සඳහා අවශ්‍ය වෙනවා මේ ශාක පත්‍ර. හින්ද ශාක පත්‍ර කිහිපයක් ඉතුරු කරගන්න ඕනේ. හරි. දැන් ඔයාලට පේනවා කලින් තිබ්බ විදිහට වඩා ටිකක් අර ගහ ඇතුලේ තියෙන අතුත් එක්ක පේන විදිහට අතු බෙදිලා තියෙන විදිය පේනවා ඔයාලට. දැන් අපිට බොන්සයි නිර්මාණයක් කරගන්න ඉතාමත් පහසු වෙනවා. කොළ තියෙන අවස්ථාවේදී බොන්සයි කරගන්න අමාරුයි. මොකද අපිට ඇතුලේ අතු පේන්නේ නැහැ. දැන් අපිට ඉස්සෙල්ලා මේ අතු හැම පිහිටලා තිබ්බ ස්ථානේ පෙවුන්නේ නැහැ. දැන් ඔයාලට පේනවා ශාකපත් ඉවත් කරගත්තට පස්සේ අතු පේන විදිය සහ ගහේ හැඩය. අපිට පුළුවන් මේක ගහේ හැඩේ ගහේ ලස්සන නිමාවකින් ලස්සන ආකාරයට බොන්සයි ගහක් විදියට හදාගන්න. ඔයාලට වෙනවා මේකේ හැම තැනින්ම වගේ අතු බෙදිලා තියෙනවා. අපි එහෙනම් මේක බොන්සයි කරමු. අපි මේකේ අනවශ්‍ය අතු ටික කපලා ඉවත් කරගමු. ඔයාලට පේනවා මෙතන තියෙන පොඩි මුලක්.
යත්ත පුපුරලා තියෙන ආකාරවලට පේනවා. අපිට අවශ්‍ය නැති අතු ටික අපි අයින් කරගත්තා. අපි දැන් මේක වයර් කරගමු. අපිට අවශ්‍ය වෙනවා මේ වගේ කම්බි රෝලක් කඩෙන් ගන්න පුළුවන්. ඔයාලට බයින්ඩින් කම්බි කියලා ඉල්ලපුවාම දෙනවා. එච්චර වෙන්නේ නැහැ, පොඩි ගාණක් වෙන්නේ. අපි මේකේ අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන ඔයාලට පේන ආකාරයට ඔයාලට පේනවා මෙතනින් මෙහාට ඉත්තක් ගිහිල්ලා නැහැ. අපි ඒ වෙනුවට නව ඉත්තක් පවතින ඉත්තක් අරගෙන ඒ පැත්තට නවාගෙන හදා ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට අපි මේ ආකාරයට ඉත්ත හදාගමු. මේ ආකාරයට අපි ඉත්ත හදා ගන්න ඕනේ. එතකොට අපිට ඉත්ත මේ පැත්තෙන් ලබා ගන්න පුළුවන්. එතකොට මෙතනින් අපිට ඉත්තක් හම්බ වෙනවා. අපි මේකත් වයර් කරගමු. අපි මේ ඉත්තත් නමලා හදාගමු.
ඔයාලට පේනවා මේ පැත්තෙන් මෙහාට ඉස්සක් ගිහිල්ලා නැහැ. අපි ඒකට මේ පැත්තෙන් ඉස්සක් කොහොම ගමු ඔය පැත්තට. අපි ඒකෙන් හිතා එතන ඉති දෙකක් දැන් අපිට මෙතනින් ඉල්ලා තනිත්තනේ තියෙන්නේ. මේ තනිත්ත අපි ඉති දෙකක් කරගන්න මෙතනින් කැපුමක් දෙදීම මගින් මෙතනින් දලු එන්න ඉති තියෙනවා. ඒකෙන් හින්දා අපි එක දලු දෙකක් ලබා ගන්න අපි මේ හරිය වගේ කැපුමක් යොදා ගන්න. අන්න එහෙම කැපුමක් යොදා ගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මේකෙන් දලු වෙනකොට මෙතන දලු කීපයක් එයි. ඒකෙන් අපිට මේ පැත්තට අත්තක් ලබා ගන්න පුළුවන්. මේක අපි ඔහොම තියමු. මේක අපේ මුදුන් නිත්ත විදියට උඩට හදාගමු. මේ තියෙන අපි කප්පාදුවකට ලක් කරගත්ත බොන්සායි පැලේ අපි මේක ඉස්සරහට දලු දාලා ලියලුවාට පස්සේ අපි තව වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් අදට අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන අදට අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පහළ තියෙන subscribe button එක click කරලා bell icon එකත් all press කරලා තියාගන්න. මොකද මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මගින් ගෙන්න ගන්න පුළුවන්.